කොරියන් කරනවා ජැපනීස් කරනවා සහ ICT කරනවා දිස්ත්‍රික් විතරට මේ ලංකාවේ පළවෙනි වට. රැට ඔන්ලයින් සෙෂන් එකක් දාලා කතා කරමු. දේට ඇහරුණාම මෙහෙම අයියෝ අදත් මට වැඩක් කරන්න තියෙනවා කියන හැඟීමක් නැද්ද? ඒ කැමැත්ත මත ඒ තියෙන ස්ට්‍රෙස් එක අඩු වෙනවා. කොහොමද මේ වැඩේ කට්ටිය එකට ගොඩ ගියේ? හොඳම ට්‍රික් එකක් තමයි එක්කෝ දන්නේ නැති කෙනෙක්ට කියලා දෙන එක නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගන්න එක. කැම්පස් ගියාමත් මේ අර කුප්පි දානවා කියලා තියෙනවා. මම කැමති දේ කරන්න ඕනේ මුලින්ම. සබ්ජෙක්ට් තුනක් තියෙනවා නම් ඒ තුන ගොඩ දාගන්න ඕනේ ගුරුවරු නෙමෙයි. ඒක ළමයි කිව්වා දව පන්ති 15ක් තියෙනවා කියලා සබ්ජෙක්ට්ස් තුනකට. දැනට ඒ තියෙන ක්වොලිෆිකේෂන් ඉස්සරහට අනිවාර්යෙන් ඕන වෙනවා. මොකක්ද ඉංග්‍රීසි පුළුවන් කර ගැනීමේ ජර්නි එක. ඉංග්‍රීසි songs අහනවා, ඉංග්‍රීසි films බලනවා. තමන් කරන්න ඕනේ තමන්ගේ ක්වොලිෆිකේෂන් හදාගෙන යන එක. AI tools මොන හරි පාවිච්චි කරලා ස්ටඩීස් කරගන්න. මගේ වැඩ AIT කියලා කරව ගන්න නෙමෙයි. AI ගෙනුත් දෙයක් ඉගෙන ගන්න තමයි AI මම යූස් කරේ. ඉතින් මයින්ඩ්සෙට් එක ප්‍රගුණ කරන එක තමයි කරගන්න ඕනේ. ලක්ෂ ගාණක් අතුරින් පළවෙනිය වෙනවා කියන එක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. හොඳ විනයක් පවත්වාගෙන දවස් ගානේ ඒ වැඩේ වෙනුවෙන් ફોකස් එක තියාගෙන ඒ දේ වෙනුවෙන්ම මෙහෙවන්න ඕනේ තමාව. ඒ විදිහට 2025 උසස් පෙළ විභාගයේ කලාංශයෙන් ලංකාවේ පළවෙනියා වුණු අචින්ත මිහිරංග රත්නායක අද ස්කිල් අප් ඇකඩමි පොඩ්කාස්ට් එකත් එක්ක එකතු වෙලා ඉන්නවා. වයඹ රාජකීය විද්‍යාලයෙන් මේ හපංකම පෙන්නලා ලංකාවෙම අංක 1 වෙලා ඔහු අද අපිත් එක්ක ෂෙයා කර ගන්නවා. කොහොමද ඒ තමා ඒ වැඩපිළිවෙල කරේ සහ ඉතින් මේ ඩිස්කෂන් එක බලාගෙන ඉන්න ඔයාට උසස් පෙළ ලියනවා වෙන්න පුළුවන් විශ්වවිද්‍යාලය යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ තමාට එතනින් ගන්න තියෙන ලර්නින් එක අරගෙන ඒ ස්කිල්ස් දියුණු කරගෙන තමාටත් ලස්සනට ජීවිතය හදාගෙන වැඩ ටික කරගන්න පුළුවන්. ඉතින් ආයිබෝවන් කියලා පිළිගන්නවා අචින්තයි. ආයිබෝවන්. ඉතින් මේ මුලින්ම මම මෙහෙම අහන්නම්. ඒ උසස් පෙළ ප්‍රතිඵල ආවා කියලා දැනගත්තේ කොහොමද? සහ ඒ ඇවිල්ලා ඒ රිසල්ට් ෂීට් එක දැකලා ඒ අයිලන්ඩ් රෑන්ක් එක තියෙනවා කියලා දැක්කම මොන වගේ දෙයක්ද හිතුනේ? ඇත්තරම විශ්වාස කරන්න බැරි වුණා මටත්. ඇත්තරම ලොකු පුදුමයක් ඒක. මොකද කවදාවත් කවුරුවත්ම හිතන්නේ නැහැනේ සාමාන්‍යයෙන් එහෙම අයිලන්ඩ් රෑන්ක් එකක් ගන්නවා කියලා. අපි සාමාන්‍යයෙන් දිස්ත්‍රික් රෑන්ක් එකට වගේ ફોකස් කරන් ගියාට කවදාවත් අයිලන්ඩ් රෑන්ක් එක වෙනවා කියලා කාටවත් හිතා ගන්න බෑ. ඇත්තටම එහෙම ටාගට් එකක් තියන් හිටියත් ඒක ෂුවර් නෑ හිතාසෙන් එක වෙනවා කියන එක. ඒක ඉතින් මටත් එහෙමයි ඒ විදිහටම දැනුණා. එක වෙනවා කියලා මට ඒක නිකන් අන්රියල් වගේ මූමන්ට් එක දාමත් හිතද්දි ගොඩක් පුදුම වුණා ඇත්තටම. ගොඩක් සතුටු හිතුණා ඒ වගේම. ඒ වගේ තමාට නිකන් සැහැල්ලුවක් වගේ දැනුණාද මම මොන හරි හොඳ වැඩක් කරගත්තා කියලා? ඔව් ඇත්තටම ඒක ලොකු බරක් හිස මත තියාගෙන හිටපු බලක් බිමින් තිබ්බා වගේ තමයි දැනුනේ. ඒ වගේ එක වෙලා කියලා හිතුනහම ඇත්තට මේක ලොකු සැහැල්ලුවක් විතර. ඒක ගොඩක් හොඳයි. මොකද ඒක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. මම අය නැවතත් කියන්නේ ඒකයි ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒක බොහොම ලොකු අචීව්මන්ට් එකක්. ඉතින් ඇත්තටම අපි කැමති දැනගන්න කොහොමද ඒ අචීව්මන්ට් එක වෙනුවෙන් ඔයා වැඩ කරේ කියන එක. මම හිතන්නේ අපේ ඩිස්කෂන් එකේදී අද පොඩ්කාස්ට් එකේ අපි ඒ ටික රිකෝඩ් කරගන්න ඕනේ කියලා. ඒක ගොඩක් වැදගත් වෙනවා දැන් උසස් පෙළ විභාගයේ මේ පාර නැත්නම් තව ඉදිරි වසරවල ලියන දරුවන්ට ගොඩක් උපකාරී වෙනවා කියලා. ඉතින් මේ ඒකත් එක්කම මේ ගොඩක් අය මේ දැන් මටත් මතකයි අපි A level කරද්දී ඔය ගොඩක් සබ්ජෙක්ට්ස් තෝරගන්නේ මේ අර එක්ක රැල්ලට එක්ක දෙමව්පියෝ කියනවා එක්ක මේ ඉංජිනේරින් යන්න හින්දා මැත්ස් කරන්න නැත්නම් ડોක්ටර් කෙනෙක් වෙන්න මෙඩිසින් කරන්න බයෝසයන්සස් කරන්න එහෙම යාළුවෝ නැත්නම් යාළුවා කරන දේ කරන්න. හැබැයි අචින්ත ගන්න කම්බිනේෂන් එක කොරියන් කරනවා ජැපනීස් කරනවා සහ ICT කරනවා. ඉසෙට් ස්කෝ එකටත් ලොකු දායකත්වයක් තියෙනවා මම හිතන්නේ ICT තෝරා ගැනීම. කොහොමද ඒ වගේ සබ්ජෙක්ට් ඒ සංකලනයක් තෝරගන්න ඕනේ කියලා අචින්ත ඩිසයිඩ් කරේ? ඇත්තට මේකට ලේසි ආන්සර් එකක් තියෙන්නේ මුලින්ම ෆැෂන් එක. තමන්ගේ පැෂන් එක තමයි මුල් කරගන්න ඕනේ. කියන්නේ තමන් කැමති දේ කරන්න ඕනේ මුලින්ම. නැත්තම් වෙන කිසිම සාධකයක් ගැන හිතලා මොකක් හරි වෙන සබ්ජෙක්ට් තෝරගත්තා නම් තමන් ආස නොවනේම තෝරගත්තා නම් ඒක කොච්චර තමන් ඉෆෙක්ට් එක දුන්නත් ඒක ඉෆෙක්ටිව් නැති වෙන්න පුළුවන්. මොකද තමන්ගේ කැමැත්ත නැහැ නේද? මුලින්ම බලපාන දේ තමයි තමන්ගේ හැකියාව සහ කැමැත්ත. ඒ දෙකට අනුව තමයි මම සබ්ජෙක්ට් තෝරගත්තේ. මොකද මගේ පැෂන් එක තිබ්බේ පොඩි කාලේ ඉඳලා මම කියලා තියෙනවා ලැන්ග්වේජස් වලට. ඉතින් මම කැමැත්ත මත එහෙම තෝරගත්තා. ඒ කැමැත්තම විතරත් බලලත් බෑ. ඇත්තටම තමන්ගේ හැකියාව ගැන බලන්නත් ඕනේ. තමන්ට මේක කරගන්න පුළුවන් වේද කියලා හිතන්න ඕනේ. එතකොට ඒක විතරක් බලලත් බෑ. මේ කරන සබ්ජෙක්ට් වලින් ඇත්තටම තමන්ගේ පාරට උදව්වක් වෙයිද? ඒ සබ්ජෙක්ට්ස් කොච්චර ඉෆෙක්ටිව්ද කියලා ඒ වගේ දේවලුත් බලන්න ඕනේ. ඉතින් ඒ හින්දා තමයි හොඳ සංකලනයක් විදිහට මයි කැමැත්තයි හැකියාවයි ඔක්කොම මත මම මේ සබ්ජෙක්ට් තුන තෝරගත්තා. ඇත්තටම ඉසෙට් කෝ එක වැඩි සබ්ජෙක්ට් තුනක්. ඒ හින්දා මම තෝරගත්තා. ඔය එක ගොඩක් මේ වැදගත් පොයින්ට් එකක් මේ අචින්ත අරන් ආවේ අර මේ ආසදේ කරන්න කියන එක අපි ගොඩක් හයිලයිට් වෙන්නේ. ආසදේ කරන එක හරි මාත් කැමති මීටර් 100 දුවන්න. හැබැයි ඒකට මට හැකියාවක් නැත්නම් ඒකට මේ වෙන වහන්සිය එෆර්ට් එක තේරුමක් නැති වෙනවා. ඒක ගොඩක් හොඳ පොයින්ට් එකක් මම හිතන්නේ මේ
අර ආසාවත් තියෙනවනේ වගේම තමාගේ හැකියාවක් තියෙනවනේ. ඒකම තමයි මම මේ කලින් වැඩසටහනකදී මේ අචින්තක දැකලා තියෙනවා අර මේකක් you do you කියලා. දැන් තමා කැමති දේ සහ තමාට හැකියාවක් තියෙන දේ කරද්දී විශේෂයෙන් අපි අපු පාඩම් කිරීම පැත්තට ආවොත් ඒ පාඩම් කිරීම කියන එක ඇත්තටම මේ දරුවන්ට ලොකු හිසරදයක් නේ. ගොඩක් අය දැන් අපි ප්‍රතිඵල ගත්තොත් මම අර විද්‍යා විෂයන් එක්ක ඉන්න හින්දා ඒ ප්‍රතිඵල ගත්තොත් සමහර A හා B ප්‍රතිශතය තියෙන්නේ 10%ක් වගේ. ෆේල් ප්‍රතිශතය වෙන 30%ක් වගේ. ඒතකොට අර CSF මට්ටම ගත්තොත් ලොකු ප්‍රසන්ටේජ් එකක්. පාඩම් කිරීම කියන එක කොච්චර පහසු වුණාද අර you do you කියන concept එක යටතේ තමා passion එකක් තියෙන තමාට හැකියාවක් තියෙන දේ කිරීම තුල. ඕ ඇත්තරම ඒක තමා තිබ්බ ලොකුම සහනේ මොකක්ද මම මොකද කියනවා නම් මම තෝරගත්තේ මට කැමති සබ්ජෙක්ට්ස් නේ. එතකොට you do you තමන් කරන්න ඕනේ තමන්ට පුළුවන් දේ. තමන් මුල් කරගන්න ඕනේ. තමන්ගේ මුලින්ම අහන්න ඕනේ තමන්ට පුළුවන් දේ මොනවද කියලා තමන්ගෙන් අපි අහලා බලන්න ඕනේ. මුලින්ම අනිත් දේවල් ඉගෙන ගන්න කලින් මම කියන කෙනාව හඳුනගෙන ඉන්න ඕනේ. ඒ විදිහට හඳුනගෙන ඊට පස්සේ තමන්ගේ හැකියාවල් අර මං කියපු විදිහට තමන්ගේ පැෂන් එක මත ඒව තෝරගත්තට පස්සේ ඇත්තරම අපිට ඒ දාන ඉෆෙක්ට් එක ඒක එෆර්ට්ලෙස් වගේ අපි ඒක නිරායාසයෙන්ම කරන්න පුළුවන් වෙනවා අපිට ඒ වගේ ඒ වැඩි අපිට ඇත්තට එතකොට ස්ට්‍රෙස් එක අඩු වෙනවා ඒක ඇත්තටම ලොකු හෙල්ප් එකක් වෙනවා මේ වැඩවලට කියන්නේ දැන් උදේට හැරුණාම එහෙම අයියෝ අදත් මට වැඩක් කරන්න තියෙනවා කියන හැඟීමක් නැද්ද? එහෙම හැඟීමක් නැහැ මොකද තමන් කැමැත්තෙන් තෝරගත්තේ. එතකොට ඒ කැමැත්ත මත ඒ තියෙන ස්ට්‍රෙස් එක අඩු වෙනවා. ඒ කැමැත්ත මේ තෝර ගැනීම චුට්ටක් එමු මේ දැන් දෙමව්පියන්ගේ යම්කිසි බලපෑමක් තිබුණා නැත්නම් නෑදෑ හිත මිතුරන්ගේ යාළුවන්ගෙන් හරි ළඟම ආශ්‍රය කරන සර්කල් එකෙන් බලපෑම තිබ්බද ඇයි මේ අචින්ත මේ වගේ දෙයක් කරන්නේ A levels වලට නැත්නම් වාටත් මොන හරි වෙන සබ්ජෙක්ට් ප්‍රසිද්ධ හොඳයි කියලා කියන සංකලනයන් තියෙනවා එක එක ඒව කරන්න කියලා පොඩිවත් බලපෑමක් ආවේ නැද්ද කියලා? බලපෑම් මාව ඇත්තටම මොකද දැන් උනත් මම ඩිග්‍රී එක තෝරගන්න හදද්දී එක අය කියන දැන් එක එක්කෙනාගේ මත වෙනස්නේ. දැන් ඒ ඩිග්‍රී කරන දැන් මම හිතමුකෝ ස්පෙસિෆික් ඩිග්‍රී එකක් කරන් ඒ ඩිග්‍රී කරන අක්ක කෙනෙක්ගෙන් අහුවොත් ඒ ඩිග්‍රී හොඳයිද කියලා එයා අනිවාර්යෙන් කියන්නේ එයා කරන එක පාත් එකට යන්න කියලා. එතකොට ඒ කාලෙත් එහෙමයි බයෝ කරන කට්ටියන් අහුවොත් බයෝ කරන අය කියන්නේ බයෝ කරන එක කරන්න කියලා. එතකොට ඒකට කැමති අය දැන් ඒකට කැමති පුෂ් එක දෙන කවුරු හරි හිටියොත් ඒ පැත්තට එන්න කියලා තමයි කියන්නේ. ඒ හින්දා එක එක්කෙනාගේ මත එක එක්කෙනාට අනුව වෙනස් වෙනවා. එතකොට අපි ඒ හැමෝම කියන දේ අහලා බෑනේ. ඇත්තටම කිව්වොත් අර තමන් කරන්න ඕනේ තමා කැමති දේ. ඉතින් මං අපේ අම්මා තාත්තා එතකොට දෙමව්පියෝ එයාලා කවදාවත් මට කියලා නැහැ මේක මෙහෙම කරන්න. එයාලත් මට පොඩි කාලේ ඉඳලා කිව්වේ තමන් කැමති දේ කරන්න කියලා. එතකොට මම මේ විශ්වාසය පොඩි කාලේ ඉඳලම තිබ්බා එයාලගේ. මම එයාලගේ විශ්වාසය බිඳින්න දුන්නේ නැහැ. මොකද මේ මම හැමතිස්සෙම හොඳට හිතලා මතලා තීරණය ගත්තේ එයාලගේ විශ්වාස බිඳින්න බැරි හින්දාමයි. ඒ හින්දා එයාලා ඒ විශ්වාසය මත හැමතිස්සෙම මට ඉඩ දුන්නා මං කැමති දේ කරන්න. අදට වුණත් මට මේකක් කරන්න ඕනේ මේ ඩිප්ලෝමා එකක් කරන්න ඕනේ කිව්වොත් එයාලා අනිවාර්යෙන් කියන්නේ හා කරන්න කියලා. ඉතින් ඒ සපෝට් එක පොඩි කාලේ ඉඳලා තිබ්බා. ඒකත් එක හේතුවක් වුණා මට මේ සබ්ජෙක්ට් තෝරගද්දි. ඉතින් අර කිව්වා වගේ ඕන තරම් අය කිව්වා වටින් අය මට මැත්ස් කරන්න බයෝ කරන්න කියලා. ඉතින් මං කියන්නේ බයෝ කරන එක මැත්ස් කරන එක ඇත්තටම හොඳයි. ඒකට අර වැඩි හොඳ ළමයිව විතරක් කරන්න දෙන්නෙත් ඒක හොඳ බර සබ්ජෙක්ට්ස් හොඳ සබ්ජෙක්ට්ස් එහෙම කියලා අර හැමෝම මේක කරලා බෑ. ඒ කියන්නේ කැමති අය විතරයි කරන්න ඕනේ. දැන් මම කිව්වොත් දැන් ගොඩ අය පෙළඹෙන්න පුළුවන් දැන් ජැපනීස් කොරියන් ස්ටඩි කරන්න මම දැන් එක වුණේ හින්දා ඉතින් මම එයාලට කියන්නේ මම එන පාරට එන්නවත් අරයලා ගිය පාරටවත් යන්න නෙමෙයි. තමන්ගේ පාර තෝරගන්න ඕනේ මං කරපු විදිහට. ඒක තමයි වැඩේ වෙන්න ඕනේ. ඒකත් එක්කම මේ දැන් ඔය පැෂන් එක කියන එක දැන් ලැන්ග්වේජස් වලට අචින්ත කැමතියි කියලා අචින්තයට නිකන් පොඩි කාලේ හිතුනේ ඇයි නෑ සහ මොකක් හරි පොඩි ටිපින් පොයින්ට් එකක් තිබුණාට මෙන්න මේ හින්දා තමයි මට එකපාර ලැන්ග්වේජස් වලට ආසාවක් ඇති වුණේ වගේ දෙයක්. ඇත්තටම මම අර මම ඒක මැද ඒ කියන්නේ මම පොඩි කාලේ ඉඳලා මෙහෙම ෆික්ස් කරන් හිටියේ නෑ මම ලැන්ග්වේජ් වලට කැමති පැෂන් එක. ඇත්තටම මිනිහෙක් මනුස්සෙක් ගත්තාම එයාගේ තියෙන මොකක්ද ටාගට් වෙනස් වෙන්න පුළුවන් එක ස්ටේජ් එකකින් ස්ටේජ් එකට. ඒ හින්දා ඒක මම ඉගෙන ගත්තේ මිඩල් ස්කූල් එකේ ඉන්නදී ප්‍රයිමරියේදී නෙමෙයි. ඒතකොට ප්‍රයිමරියේදී මාත් පොඩි කාලෙන් ඔය කියන්නම් වාලේ ડોක්ටර් කෙනෙක් වෙනවා ඒ විදිහට එනවා කියලා තමයි හිතන් හිටියේ. ඉතින් මම අර කතාව ඇහුවට පස්සේ මමත් තේරුම් ගත්තා ඇත්තටම ස්ටේජස් වලට යද්දී අපේ තියෙන ටාගට්ස් වෙනස් වෙන්න පුළුවන්. ඒතකොට මම අහපු කතාවක් තමයි ෆික්ස් ටාගට් එකක් තියාගන්න එපා ඒ පොඩි කාලේ ඉඳලා. අපි දැන් හිතුවොත් මං වෙන්නේ මෙයාමයි කියලා එයාගේ මේ ටාගට් එක ගිහිල්ලා ඒ පාත් එකේ මොකක් හරි පොඩි ඩිස්ටර්බන්ස් එකක් ආවට පස්සේ ඒ පාත් එකම නැති වෙලා අපිට යන්න තියෙන පාත් ඔක්කොම නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මම අර පොඩි කාලේ ඉඳලා ෆලෝ කරපු දෙයක් තමයි දැන් කරන්න පුළුවන් ක්වොලිෆිකේෂන්ස් ඔක්කොම කරාගෙන දැන් කරන දේ හරියට කරොත් ඉස්සරහට මොකක් හරි පාත් එකක් ඉතුරු වෙනවා. එතකොට ෆික්ස් පාත් එක නෙමෙයි අපි යන්නේ හින්දා ඕන තරම් පාත් අපිට ඕපන් වෙනවා. එහෙම තමයි මම පොඩි කාලේ ඉඳලා හිතන් හිටියේ. මට ලැන්ග්වේජස් වලට මුලින්ම අඩිතාලම හම්බුනේ
ඕලෙල්ලදී ඇත්තරම එතකම්ම ලැංගේජ් ගැන එහෙම පැෂන් එකක් තිබ්බ නෑ ඕලෙල්ලදී අපේ ජැපනීස් මිස් කෙනෙක් ආවා මං කලින් ගියේ රණවිරු ආරක්ෂක සේවා විද්‍යාලයේ ඩිෆෙන්ස් එක කුරුණෑගල තියෙන ඒකදී ජැපනීස් කරන්න ආසාවක් ඇති වුණා ඒ ටීචර් අපිට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දුන්නා එතකොට තමයි මට හිතුනේ මගේ නොලෙජ් එක පොඩ්ඩක් ලින්ග්විස්ටික් වලට බරයි නොලෙජ් වර්ග තියෙනවා ඉන්ටෙලිජන්ස් වර්ග ඒ හින්දා මම මේ පැෂන් එකත් එක්ක ඕලෙල්ලට ජැපනීස් කරා ඊට පස්සේ ඒලෙල්ලට මං හිතුණා ලැංග්වේජස්ම කරන්න ඕනි කියලා. ඒ හින්දා මං ජැපනීස් එකට යන එකක් ඉඳලා කොරියන් තෝරගත්තා. ඒකත් තෝරගත්තට පස්සේ හරිම ආසාවෙන් කරා. දෙකටම අර කැමැත්ත තිබ්බා. ඔව් ඒක තමයි අර ඒක ගොඩක් වැදගත් දෙයක් මේ අර අපි මේ ගොඩක් වෙලාවට චූටි කාලේ කියන්නේ මේ අර මම ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනේ ඉතින් ඒක අපි අර දකින්න දේනේ. දැන් පොඩි ළමයෙක් වුණත් බෙහෙත් ගන්න යන්නේ ඩොක්ටර් කෙනෙක් ගාවට. දැන් පාලමක් හැදුවා කිව්වොත් ඉංජිනේරුවෙක් කියලා අපි හිතනවා. අර ඒකේ දැක්කට අපි ගොඩක් වෙලාවට දකින්නේ නැහැ අර එතන ඒ වෘත්තියත් එක්ක ওই අදාළ පුද්ගලයා එක්ක බැඳිලා තියෙන වගකීම් සමුදාය ඒකේ අර රෙස්පොන්සිබිලිටිස් ටික යාගින් බලාපොරොත්තු වෙන දේවල් ටික ඒවා අපි දකින්නේ නැහැ. ඇත්තටම ඒ කියන්නේ රචින්ත ඒ ඔළුව මයින්ඩ්සෙට් එක අපි හදාගෙන හිටපු එක මම ෆ්ලෙක්සිබිලිටි මට ඕන ක්වොලිෆිකේෂන්ස් එක මම හදා ගන්නවා. ඒ හදාගෙන හම්බුනහම chance එක මම ඒක අරගන්නවා කියන තැන. ඒ වගේ දෙයක්. අන්න එහෙමයි. මම ඒකේ ෆයිනල් ටාගට් එකක් තියාගෙන නැහැ තාම උනත් ක්වොලිෆිකේෂන් හදන් ගිහිල්ලා මම ඉස්සරහට හිතනවා ඒක ඇත්තටම අපිට අර අවසාන දේ નિરાයාසයෙන්ම ලැබෙයි මේ මොහොතේ හරියට මහන්සිලා දැන් වැඩ ටික හරියට කරගත්තොත් අපේ අවසාන ටාගට් එක ලස්සනට සිලෙක්ට් වෙලා ඔටෝම ඒ දේවල් වෙයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ලස්සනයි. ඒකත් එක්කම අපි එමු පොඩ්ඩක් පාඩම් කිරීමේ පැත්තට. හරි. දැන් මේ මම දැක්කා කියනවා යාළුවොත් එක්ක එකට සෙට් වෙලා දැන් මේක මේ අර අපි සාමාන්‍ය සයන්ස් වල කතා කරන මම මැත්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක ඉන්නේ. එතකොට අර අපි ඒක තමයි තනියම ගහන්න කියලා ගේම ගහන්න තනියම කියන්නේ තනියම ගණන් ටික හදාගන්න අවබෝධ කරගන්න අර ඒ පාර්ට් එක කරලා යාළුවෝ එක්ක පොඩ්ඩක් ඩිස්කස් කරන්න ඒ වගේ දේවල් වල. නමුත් අර තනියම කරන්න ඕනේ තනියම හිතන්න ඕනේ කියන කොම්පොනන්ට් එක ටිකක් වැඩි සයන්ස් සබ්ජෙක්ට්ස් වල. නමුත් දැක්ක මේ Zoom sessions එහෙම දාගෙන Zoom එකේ ඉඳගෙන යාළුවොත් කට්ටියත් එක්ක මම මොකක්ද මේ Zoom sessions දාගෙන ඇයි එහෙම ඒ විදිහට කරන්න ඕනේ කියලා හිතුනේ. ඒ අර සහ ඒ යාළුවෝ අර එක පිරිසක් එක්ක කරද්දි අර එක එක්කෙනා ඉන්න එක එක මට්ටම් වල විවිධ දැනුමේ මට්ටම් සහ විවිධ හැකියා මට්ටම්. ඒ ඔක්කොම කළමනාකරණය කරගෙන කොහොමද මේ වැඩේ කට්ටිය එකට ගොඩ ගියේ? ඕ ඒක ඇත්තරම යාළුවන්ගෙන් ලොකු හෙල්ප් එකක් තිබ්බා මට. ඔක්කොටම කලින් අපි දැන් ඒ යාළුවෝ ටික තෝරගද්දි ඒ යාළුවෝ ටික අපි ආශ්‍රය කරන්නේ පාඩම් කරන හැමෝගෙම මයින්ඩ්සෙට් එක එකක් වෙන්න ඕනි. ඒ කියන්නේ දැන් අපි හිතමු 4 දෙනෙක් විතරක් ස්ටඩි කරන්න පෙළඹිලා අනිත් කෙනාගේ හිත යන්නෙම එන්ජොයිමන්ට් එකට නම් ඒ කියන්නේ ස්ටඩීස් වලට පොඩ්ඩක්වත් හිත නැත්තම් අපි මුලින් බලන්න ඕනේ යාවත් අපි පැත්තට ඇදලා ගන්න. බැයි නම් ඉතින් එයත් එක්ක යන්න පුළුවන් පාරදී අපිට ඇති වෙන බාධා වැඩි. මොකද ඒවා අපේ ස්ටඩීස් වලට බලපානවානේ. ඒ හින්දා අපි නිතරම බලන්න ඕනේ යාළුවෝ ආශ්‍රය කරද්දී අපේ මයින්ඩ් සෙට් එකට මේ යාළුවා ඇදලා ගන්න නැත්තම් තනියන එක වැඩිය හොඳයි අර වගේ මයින්ඩ්සෙට් එකක් තියෙන කට්ටියක් එක්ක යනවට වැඩිය. මට ගිය වාසනාවකට මට හම්බුනේ යාළුවෝ ඔක්කොම හොඳ මයින්ඩ්සෙට් එකක් තියෙන අය ස්ටඩීස් වලට. අපි ඇත්තටම ස්ටඩීස් වලම හිටියේ නෑ. අපි ගොඩක් හැන්ගවුට්ස් ගිහිල්ලා තියෙනවා. මගේ මට උගන්වපු ටීචර්ලා ගොඩක් දන්නවා. ඇත්තටම අපි ගොඩක් ෆුල් එන්ජොයිමන්ට් එකේ හිටියේ. එන්ජොයි කරලා අපි අවසාන වෙනකන් ක්ලාස් එද්දී හැන්ගවුට් එහෙම ගිහිල්ලා එහෙම ඉන්නේ ටීචර්ලා එහෙම ඔක්කොම දන්නවා. ඉතින් ඒ අර සම්බරතාවයක් තියෙන්න ඕනේ බැලන්ස් එකක්. අර when it come to studies අපි ඇත්තටම ඒ ස්ටඩි කරන මොහොතේ ඒකට හිටියා. ඒකේ මයින්ඩ්සෙට් එක ඒකට හදාගෙන හිටියා. ඒක තමයි තියෙන විශේෂත්වය. එතකොට යාළුවොත් එක්ක පාඩම් කරන්න මම ගත්තේ අපි ඔක්කොම හිතාගත්තා මොකද තනියෙන් පාඩම් කරනට වැඩිය ඇත්තටම මේක ඉෆෙක්ටිව්. මොකද ඒක බෝරින් නෑ. එතකොට දැන් කට්ටියක් එක්ක ගෲප් එකක් එක්ක පාඩම් කරද්දී ඇත්තටම එන ප්‍රශ්න වැඩි. තනියම පාඩම් කරද්දී Tamanට එන ප්‍රශ්න විතරයි. යාළුවොත් එක්ක පාඩම් කරද්දී යාළුවන්ට එන ප්‍රශ්න ගොඩකුයි එකතු වෙනවා. එතකොට අපි මේ ප්‍රශ්න වලට උත්තර හොයනවා එකට. එතකොට අර Tamanට හම්බෙන ප්‍රශ්න වලට වැඩිය ප්‍රශ්න ගොඩක් යාළුවන්ගේ ප්‍රශ්නත් අපිට හම්බෙද්දී ඒ ප්‍රශ්න වලට උත්තර හොයන්න යද්දී අපිට මේ පාඩම ඔටෝම පුළුවන් වෙනවා. ඒ විදිහට තමයි කරේ. තව විශේෂ ට්‍රික් එකක් තමයි කෙනෙක්ට පාඩම් කරන්න තියෙන හොඳම ට්‍රික් එකක් තමයි එක්කෝ දන්නේ නැති කෙනෙක්ට කියලා දෙන එක නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගන්න එක. ඔය දෙකම මාර්ගෙන් අපි වැඩ කරා. ඒ කියන්නේ මම දන්නේ නැති දේ සමහර අයගෙන් අහගෙන මම දන්න දේ බොහෝ විට අනිත් අයට කියලා දෙනවා. එතකොට අනිවාර්යෙන් අපි පාඩම් කරපු දේ යාළුවොත් එක්ක ඩිස්කස් වෙලා අර කියලා දෙද්දි තව සැරයක් ප්‍රැක්ටිස් වෙනවා. එතකොට ඒක හොඳට මතක හිටිනවා කටපාඩම් කරනවට වැඩිය. ඒකේ ප්‍රොසෙස් එක අපි පොඩ්ඩක් ඒක ඩිකෝඩ් කරගත්තොත් කොහොමද කියන්නේ යාළුවොත් එක්ක එකතු වෙලා හරි මේක අද දවසේ Zoom session එකක් දාගෙන නැත්නම් කට්ටිය එකතු Zoom මත කරේ නැත්නම් කට්ටිය ෆිසිකල් එකතු වෙනවද? අපි ගොඩක් වෙලාට දැන් ඉස්කෝලේ අර නිවාඩු දෙන්න කලින් වල ටිකේ අපි ෆිසිකල් ක්ලාසුත්
ඔන්ලයින් ක්ලාස් නෙමේ ෆිසිකල් ක්ලාස් ප්‍රයිවට් ක්ලාස් වලටත් ගියා අපි ගොඩක් ක්ලාස් වලට ගෙන එක බැගින් ගියේ ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකක ක්ලාස් එක එහෙම ගියේ එකයිගේ තොට උපරිම දවස් 3යි සති 3යි සතියට දවස් 3යි එහෙම තමයි ගියේ එතකොට අපි බොහෝ දුරට එතකොට ක්ලාස් වලට එක දවස් වලනේ එකම ගෲප් එකකින් යාළුවන්ට එතකොට අපි ක්ලාස් ඉවර වෙලා අර තව සමහරුන් තියෙන හවස ක්ලාස් උදේ ක්ලාස් තිබිලා හවස ක්ලාස් තියෙනවා එතකොට අර මීන් ටයිම් එකේ අපි මේ වෙන මේ හිස් ක්ලාස් එකට ගිහිල්ලා පාඩම් කරනවා. එතකොට එතන පේපර් කරනවා එකට පාඩම් බැරි විච් ඒවා දැන් සමහර යාළුවන්ට හරියට ඔලුවට ගියේ නැති පාඩම් තිබ්බා. එතකොට මම ඒක දන්නවනම් මම ගොඩ වෙලාවට ඒක කියලා දුන්නා යාළුවන්ට. එතකොට එහෙම කරා. ඊට පස්සේ අවසානයේ වෙද්දී අපේ ෆිසිකල් ක්ලාස් නැවැත්තුවානේ. එතකොට තමයි ඔන්ලයින් ක්ලාස් ගොඩක් අපි ඔන්ලයින් සෙෂන් දාගෙන පාඩම් කරේ ගොඩක්. එතකොට අපි කියනවා දැන් අද උදේ ඉඳලා මේ පාඩම් බලාගමු හැමෝම. එතකොට ඇතිච්ච ප්‍රශ්න ඔක්කොම අරගෙන රැට ඔන්ලයින් සෙෂන් එකක් දාලා කතා කරමු. එතකොට එහෙම තමයි ගියේ. එතකොට තව මිස් වෙච්ච ගොඩක් පාඩම් තියෙනම් සමහර ඔය තියරි පාඩම් එහෙම මට හොඳට මතක හිටිනවා. තියරි පාඩම්. එතකොට ගොඩ යාළුවන් අර අනිත් යාළුවන්ට තියරි පාඩම් මතකේ තිබිලා තිබ්බේ නැහැ. එතකොට මම ගොඩ වෙලාවට අද මේ පාඩම කරමු කියලා අර තියරි ටික ආපහු මුලින් ඉඳලා යාළුවන්ට කියලා දෙනවා. එහෙම 4-5 සැරයක්ම රිපීට් කරලා කියලා දෙද්දි මට ඒක ඔටෝම පාඩම් වුණා හොඳට. කියන්නේ අනිවාර්යයෙන් එතන අර කොම්පොනන්ට් එක ගොඩක් ඇදලා. ඒ කියන්නේ ඔයා තනියම හැම ළමයාම යාළුවෝ කී දෙනෙක්ද හිටියද ඒකට? යාළුවෝ අපි ඔන්ලයින් සෙෂන් අර එකට නිතරම හිටියේ 5 දෙනයි. 5 දෙනයි. ඒකට 5 දෙනා තනියෙන් ඒ අදාළ යම්කිසි පාඩමක් බලාගෙන ඊට පස්සේ තමයි අන්තිමට කට්ටිය එකතු වෙන්නේ. එහෙම. එතන එන්න ඒක තමයි මම හිතන්නේ එතන මැජික් එක. රයිට්. අර නැත්තම් එන්නේ දැන් ඔය කැම්පස් ගියාමත් මේ අර කුප්පි දානවා කියලා තියෙනවානේ. ඒ කුප්පියේ කරන්නේ ගොඩක් වෙලාවට ළමයි කරන්නේ නිකන් ඔහේ මේ ඉඳලා අන්තිමට ඇවිල්ලා කුප්පියෙන් ගොඩ දාගන්න පුළුවන් කියලා. ගොඩ දාගන්නත් පුළුවන් බොහෝ වෙලාවට. නමුත් අන්තිමට එක්සෑම් එකෙන් පස්සේ කිසිම දැනුමක් නැහැ. ඒතකොට අර අධ්‍යාපනය ලැබෙනවා කියන එකේ හරයවත් නැති වෙනවානේ. අර ඒකට නමුත් අපි කරතු මමත් අපේ කුප්පි කරදි කියපුවා තමයි කට්ටිය අහවල් ටික බලාගෙන එන්න ඕනේ. දැන් හීට් ඇන්ඩ් මාස් ට්‍රාන්ස්ෆර් තියෙනවනේ ওই ටික බලාගෙන එන්න ඕනේ. බලාගෙන එන එක විතරයි ඇතුළට එන්න දෙන්නේ. රයිට්. ඒ ඇවිල්ලා කියලා දෙන්න කියන්නේ. මම හිතන්නේ මේක අර මේ අපි බලන් ඉන්න ළමයින්ට සෑහෙන ලොකු මේ හොඳ පොයින්ට් එකක් තමා තනියම කරලා ඒ විෂය මොකක්ද කියන එක ටිකක් ඔලුවට දාගන්නවා රෆ් ස්කෙච් එකක් ඇඳ ගන්නවා. ඇඳගෙන යාළුවෝ කට්ටියත් එක්ක එකතු වෙලා ඩිස්කස් කරද්දි තමයි ඒක අර සම්පූර්ණ ලස්සන චිත්‍රය කම්ප්ලීට් වෙලා යන්නේ. රයිට්. ඒක මාර ලස්සන අජන්ත. thank you very much ඒකේ වගේ දේ ෂෙයා කරන එකට. මේ සාමාන්‍යයෙන් එතකොට මේ අර මේක ප්‍රසිද්ධ ප්‍රශ්නයක් ඉඳන් මම අහන්නේ. පැය කීයක් විතර වගේ දවසකට ඇවරේජ් පාඩම් කරනවද? ඒකේ පාඩම් කරන ටයිම් එක ඇත්තටම එක එක්කෙනා මත ඩිපෙන්ඩ් වෙනවා. එතකොට මං විදිහට ගත්තොත් අපිට සබ්ජෙක්ට් තුනයිනේ තියෙන්නේ. එතකොට ලැන්ග්වේජ් වලට මට ඇත්තටම පැෂන් එක තිබ්බ හින්දා එච්චර ලොකු ටයිම් එකක් දෙන්න ඕන නැති වුණා දවසකට. මම එතකොට ලැන්ග්වේජ් එකකට පැය 2 වගේ ගානේ තමයි පාඩම් කරේ. ජැපනීස් වලට පැය 2ක් වගේ දවසකට, කොරියන් වලට පැය 2ක් වගේ එහෙම පාඩම් කරා. ඊට පස්සේ දැන් මට අමාරු වෙලා තිබ්බේ ICT. ඒක ඇත්තටම ලොකු ස්ට්‍රෙස් එකක් තිබ්බා. මම ICT කැමැත්තෙන් තෝරගත්තට මොකද ICT කියන්නේ චුට්ටක් අමාරු සබ්ජෙක්ට් එකක්. අනික ලැන්ග්වේජ් එකත් එක්ක ඒකට ගැලපෙන්නේ නැහැ. මොකද අරක ලැන්ග්වේජ් කොටේ මේක සෝෂල් සබ්ජෙක්ට්ස් ගොඩේනේ. එතකොට ඒ හින්දා IT වලට වැඩිපුර මට එෆෙක්ට් එක දෙන්න ඕන වුණා. ඒ හින්දා මම ICT පැය 4-5 කරපු දවසක් තියෙනවා. මොකද මම ඒක අර බල කරලා පැය 4-5 පාඩම් කරේ නෑ කවදාවත්. ඒක මම පැය 4-5 කියන්නේ මම කැමැත්තෙන්ම කරපු පැය 4-5. ඒ කියන්නේ මම පටන් ගත්තාම අද මේක කවර් කරලා මගේ හිත නිදහස් කරනකම් මට ඒක පාඩම් කරන්න ඕනේ. එතකොට ඒක නිකම්ම පැය 4-5ක් 6ක් ඇදෙනවා. ඒක මම හරියටම ටයිම් තියලා පැය අද මං පැය 6ක් පාඩම් කරලා ඉවර කරනවා කියලා එහෙම නෙමෙයි. මම පටන් ගත්තාම හවස පටන් ගත්තා නම් රෑ වෙනකන් හරි පාන්දර වෙනකන් හරි ඒ කොටස ඉවර වෙනකන් මට කරන්න හිතෙනවා. එතකොට පැය 6ක් විතර ගිහිල්ලා ICT. ඒ කියන්නේ යම්කිසි කොටසක් තෝරගන්නවා ඒ අදාළ දවසේ ඒ වෙලාවට කරන්න කියලා ඒ කොටස ඉවර වෙනකම්ම කරලා දානවා. රයිට්. බැරි වෙලාවත් ඒක ඉවර කරන්න බැරි වෙච්ච මොහොතවල් තිබිලා තියෙනවද? ඔව් තිබිලා තියෙනවා. මොකද මේ මුලින්ම තමන්ගේ සෞඛ්‍ය ගැනත් හිතන්න ඕනේ. ඇත්තටම දැන් මට සමහර පාඩම් ගත්තහම කන්ටෙන්ට් එක ලොකුයි. එතකොට අපි හිතාගත්ත කොටස අද ඉවර කරන්න බැරි වෙනවා. එතකොට ඉතින් මම ඒක එතනින් නවත්තනවා. මොකද දැන් බෑ කියලා හිතුණාට පස්සේ ඒක අර අමාරුවෙන් කරන්න ගත්තොත් ඒ ටික ඇත්තටම මොලේට යන්නේ නැහැ මගේ විදිහට නම්. ඒ ටික මේ මොලේට දාගන්න හරිම අමාරුයි. ඊට වැඩිය හොඳ අපි රීෆ්‍රෙෂ් වෙලා මොකක් හරි වැඩක් කරලා හරි නැත්තම් රෑ නම් ඇත්තටම නිදා ගන්න එක හොඳයි. නිදාගෙන ආයි පහුවදා උදෙන් මේක පටන් ගත්තාම සමහර විට අර දිගටම කරනවට වැඩිය අර පහුවදා රීෆ්‍රෙෂ් වෙලා පටන් ගන්න එක ඇත්තටම ඔලුවට යනවා. ඒ විදිහට තමයි මම කරේ. එතකොට අර ගොඩක් අර අපේ ළමයි කියන කතාවක් තියෙනවානේ මේ මට දැන් ඒක කරගන්න බැරි වුණා. මම දැන් වැඩක් නෑ. අද ප්ලෑන් කරපු ටිකවත් උන්නේ ගොඩක් අයගේ අර වැටෙන ලූප් එක තමයි හෙට හිතන අයියෝ වැඩක් නැහැ මං ඊයේ කරුවත් ටිකවත් කරගත්තේ නැහැ කියලා ඕක ගැන හිත ඉන්නවා.
අන්න ඔය සිතවිල්ල කොහොමද මේ අචින්ත ඕවකම් කරගෙන ඒ කව කරන්න බැරි වෙච්ච ටිකත් කව කරගෙන එදා දවසේ වැඩ ටිකත් කරගෙන කන්ටිනියස්ලි කරගෙන ගිය වැඩට. ඕ ඇත්තරමයි ඒකට මං අර යොදාගත්තේ ඒකත් ආදර්ශ පාටයක් මන් නිතරම් භාවිතා කර ලිවින්ද මූමන්ට් කියලා මං කලින් ඒක කියලා තියෙනවා. ඒ කියන්නේ දැන් මටත් ඒ වගේ අවස්ථා තියෙනවා. හැබැයි හැමතිස්සෙම මං එහෙම බැරි කරගෙන නැහැ. පුළුවන් තරම් try එක දෙනවා අද දවස් ඉවර කරගන්න. එහෙම බැරි වුණොත් ඒක ගැන හිතලා ඇත්තරම වැඩක් නැහැ නේ. අපිට බැරි වුණ දේ ගැන හිතලා වැඩක් නැහැ නේ. ඒකෙන් වෙන කිසිම තේරුමක් නැහැ. ඉස්සරහට වෙන්න දෙන දේ ගැන හිතලත් වැඩක් නැහැ. මේක අද කරගන්න පුළුවන් නේද කියන සිතුවිල්ලත් මං හිතන්නේ මම කරන්නේ මේ මොහොතේ දැන් අර මේ කන්ටෙන්ට් එක අපිට තියෙනවා කන්ටෙන්ට් එක තියෙනවා ඒක දැන් කරගන්න උපරිම මේ මොහොතේ try එක දෙනවා. ඒතකොට past එක ගැනවත් future එක ගැනවත් මං worry වෙන්නේ නැහැ ඒ අවස්ථාවේදී. ඒක ගැන මේ moment එකේ කරන්න තියෙන දේ හරියට කරගෙන යනවා. ඊට පස්සේ ඇත්තටම බොහෝ දුරට එහෙම හිතද්දි ස්ට්‍රෙස් එක අඩු වෙනවත් එක්කම අර වැඩේ ගානට ෆ්ලෝ එක තියාගෙන කරගෙන යන්න පුළුවන් වෙනවා. රයිට්. මම ඒකත් එක්ක පොඩ්ඩක් ගේන්නම් ආපහු මේ අර පන්ති යන කාලය ගැන චුට්ටක් කතා කරන්න. දැන් කිව්වේ සබ්ජෙක්ට්ස් තුනට විෂයන් තුනයි ගියේ. ඔව්. එතකොට ඒ විෂයන් තුනදී අර ප්‍රසිද්ධ කතාවල් ටිකක් තියෙනවා. මම හිතන්නේ මේ ගොඩක් වැදගත් ළමයින්ට මේක සයන්ස් අයටද එහෙම කියලා එකක් නැහැ. ආර්ට්ස්ද කොමර්ස්ද ඕනම ස්ට්‍රීම් එකක් වුණත්. මෙහෙම විවිධ මතයන් තියෙනවා. එක ගුරුවරයෙක් ඉන්නවා. ඒ ගුරුවරයාට පුළුවන් මේ පාර්ට් එක විතරයි මේ සබ්ජෙක්ට් එකේ. මම හිතන්නේ අචින්තටත් ඒ වගේව සමහර විට ඇහිලා ඇති. එහෙම වුණත් අචින්ත පටන් ගත්ති කියන්නේ A level life එක පටන් ගත්ත ගුරුවරයා එක්කමද ඉවර වෙනකම් හිටියේ. right. එතකොට එහෙම ගුරුවරු තුන්දෙනාත් එක්ක ඉද්දි දැන් ඔය වගේම සමහරට ඇහිලත් ඇතිනේ මේ ගුරුවරයාට පුළුවන් මේ ටික විතරයි කියලා ඒ වගේ. නමුත් අචින්ත දවස් 3ක් හෝ දවස් 3යිද ඒතකොට පන්තිට ගියේ සම්පූර්ණ වශයෙන් සතියට. ඔව්. 3යි. දවස් 3යි. ඒතකොට ඊටු දවස් 4ම අචින්තට ටයිම් එක තිබුණත් අචින්තට වැඩ කරගන්න. ඒ හම්බෙච්ච දැන් අපි කියමු දැන් හොඳ ෆ්‍රී ටයිම් එක ගන්න දවස් 4ක් හම්බ වෙනවා කියලා කියන්නේ. ඒ ෆ්‍රී ටයිම් එකක් හම්බෙච්ච එක මනසත් එක්ක බලද්දි ඔයාගේ ඒ වැඩ කරන්න ඒක රුකුලක් වුණාද ඇත්තටම නිකන් අර ඕනාට වඩා නිදහසක් ලැබීම නිසා කරගන්න බැරි වෙයි කියලා හිතුන අවස්ථා තියෙනවද? මොකක්ද එතන ඒ ඩයිනමික් එක? පොඩ පැහැදිලි කරන්න. ඇත්තරම අර වා කිව්වා වගේ මොහොතකට ඒ වගේ හිතිලා තියෙනවා. මොකද මේ අපි දන්නේ නැහැ හරියටම අපි පයයි අතර මේ ලෙවල් කියන්නේ කොට දාගන්න පුළුවන්ද බැරිද කියලා. ඒ වගේ වෙලාවටත් මම අර කියපු විදිහට මයින්ඩ් එක සෙටප් කරගන්නවා මට මේක පුළුවන් කියලා. ඇත්තරම ඒක බොහෝ විට ගත්තහම ලොකු ආසියක් වුණේ. ඇත්තටම ෆ්‍රී ටයිම් එක තියෙන එක. ඕක අපේ මැඩල්න සර්ලත් කොයිලායි කියන දෙයක්. මොකද සබ්ජෙක්ට් තුනක් තියෙනවා නම් ඒ තුන ගොඩ දා ගන්න ඕනේ ගුරුවරු නෙමෙයි. තමන්මයි ඒ ලෙවල්. එතකොට තමන් ගොඩ දා ගන්නවා නම් ගුරුවරුන්ගෙන් මේකේ වෙන්නේ හෙල්ප් එකක් දෙන එක විතරයි. එතකොට මේ හෙල්ප් එකක් දෙන එකට අර දවස් තුන හොඳටම ඇති. ඊතුරු දවස් හතරම අපිට ඕනේ අපිනි කරන්න ඕනේ මේ වැඩේ. තමන් කරන්න ඕනේ. එතකොට තමන්ට කරන්න ගොඩ දේවල් තියෙනවා. අර ගුරුවරු ගන්නපු දේ අපිට බලන්න තියෙනවා. පහුවෙච්ච දේවල් බලන්න තියෙනවා ඩිස්කෂන්ස්. එතකොට ඉස්සරහට තියෙන පාඩම් බලා ගන්න තියෙනවා. එතකොට පහුවෙච්ච ඒ වගේ පේපර්ස් කරන්න තියෙනවා. ඇත්තට තමන්ගේ පැත්තෙන් ගත්තොත් කරන්න තියෙන වැඩ ගොඩක් තියෙනවා. ඒ හින්දා අර වෙලාව ඇත්තටම වැඩි නෑ. කවදාවත් වැඩි වෙන්නේ නෑ. ඒ ලෙවල් ළමයෙක්ට අර කොච්චර දවස් තිබ්බත් ඒ වෙලාව මදි වෙන එක මිසක් වැඩි වෙන්නේ නෑ. ඒ හින්දා මම මේ ෆ්‍රී ටයිම් එක ඇත්තටම හොඳට යූස් කරා මේ ඒ දේවල් වලට ප්‍රැක්ටිස් වෙන්න. ඒ කියන්නේ මේ අර ගොඩක් අය අපි මේ දකින දෙයක් තමයි දැන් මේ දවස්වල යන එකත් එක්ක දැන් අර මම ඇකඩමික් කෝචින් කරන හින්දා දන්නවා ළමයි කතා කරන දේවලුත් එක්ක පන්ති සෑහෙන තියෙනවා කියලා. ඒක ළමයි කිව්වා දව පන්ති 15ක් තියෙනවා කියලා සබ්ජෙක්ට්ස් තුනකට. විවිධාකාර නම් වලින් තියෙන පන්ති. ඒ වගේ ළමයි කර ගොඩක් ඕවර්වෙල්ම් වෙලා ඉන්නේ. දැන් මට මෙච්චරක් කරන්න තියෙනවා මම තනියෙන් කරන්න ඕනේ කියලා දන්නවා. ඒ කියන්නේ තනියෙන් කියලා කියන්නේ තමා ඉඳගෙන පොඩ්ඩක් අවබෝධ කරගත යුතුයි කියලා මම හිතනවා. අචින්තගේ යාළුවෙක් එකට ගෲප් එක කරාට තනියෙන් කරන පාර්ට් එකක් තියෙනවා වැඩේ. රයිට්. ඒ වගේ ළමයෙක්ට මොකක්ද අචින්තට දෙන්න තියෙන උපදෙස? ඔළුව ක්ලියර් කරගෙන ආපහු ගේම් එකට එන්ටර් වෙන්න. ඇත්තටම මම නම් කියන්නේ අපිට දැන් හෙල්පින් එකක් විදිහට එක ක්ලාස් එකක් එක සබ්ජෙක්ට් එකකට තිබ්බොත් ඇති. මොකද අපි හොඳටම මම ඇත්තටම අවසාන වෙනකන් ඉස්කෝලේ ගියා. එතකොට ඉස්කෝලේ ගුරුවරු ක්වොලිෆයිඩ් ගුරුවරුනේ. එතකොට ඒ ගුරුවරුන්ගෙන් අනිවාර්යෙන් ගන්න දෙයක් තියෙනවා. එතකොට අවසාන වෙනකන් මම ඉස්කෝලේ ගියා. ළමයි ආවත් නැතත් එතකොට ගුරුවරුත් එක්ක කතා කරලා ඒ වැඩේ කරගන්නවා. ඇත්තටම මේ පාර්ට් එක වැඩි හරියක් ප්ලේ කරන් තියෙන්නේ Tamanට. ගුරුවරුන්ට නෙමෙයි. මොකද ඒ ලෙවල් කියන්නේ ඇඩ්වාන්ස් ලෙවල්. ගුරුවරු හෙල්ප් එකක් දෙන එක විතරයිනේ කරන්නේ. එතකොට අනිවාර්යෙන් Tamanට තමයි මේ පාර්ට් එකේ ප්ලේ කරන්න තියෙන කොටස වැඩි වෙන්නේ. ඒ හින්දා ඇත්තටම අර ෆ්‍රී ටයිම් එකක් තියෙන එක හොඳයි. අර විදිහට අපි පන්ති වැඩිපුර දාගත්තොත් ඒකෙන් වෙන්නේ තමන්ගේ ෆ්‍රී ටයිම් එක මේ අඩු වෙනවා. කරන්න තියෙන වැඩ වැඩි වෙනවා. එතකොට ඒක ඇත්තටම එහෙම ළමයින්ට ඉස්සරහට යන්න අමාරුයි. මොකද දැන් ওই පන්ති 15ෙම වැඩ ගොඩක් දෙනවා. එතකොට සමහර විට අපිට කරන්න ඕන වැඩේ මොකද්ද කියලා හිතා ගන්න බැරි වෙනවා. අර විදිහට ෆ්‍රී ටයිම් එකක් තියෙන එකෙන් වෙන්නේ
අර පන්තිය කරපු ටිකත් ප්‍රැක්ටිස් කරගෙන ඉස්කෝලේ කරපු ටිකත් ප්‍රැක්ටිස් කරගෙන තව අමතර පාස් පේපර්ස් ඒවත් කතා කරගෙන අපිට ඇත්තටම ලොකු දෙයක් निराකරණය කරගෙන යන්න ඉස්සරහට තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ ගොඩක් වැදගත්. මම හිතන්නේ මේක බලන් ඉන්නේ උසස් පෙළ දරුවෙක් නම් මේ පාර 2026 වෙන්න පුළුවන් 2027 වෙන්න පුළුවන්. ඔයා මුලින්ම මම හිතන්නේ අචින්ත කියපු දේත් එක්ක ඔළුව නිදහස තියෙන්න ඕනේ. තමා අර නොලෙජ් වර්ක් නේ කරන්නේ. මේක ඇඟේ හයියට කරන්න පුළුවන් යම් ලිමිට් එකක් තියෙනවා. නමුත් ඒක නොලෙජ් වර්ක්. මොකද සෞඛ්‍ය ගැනත් හිතලා අවශ්‍ය නින්ද අරගෙන එහෙම කරා කියලා. ඒ හිතේ සැහැල්ලුව අරගෙන එතන වැඩ කරනීම තුල ඔයාට පේන්න පටන් ගන්නවා. මම හිතන්නේ ඇත්තටම අර තමා ආස දේ මොකද්ද, තමාට පුළුවන් ද බැරිද කියන එකත් තේරුම් යන්න පටන් ගන්න ඒ දේ නිරත වීම තුල මම හිතන්නේ. ඒක ගොඩක් අචින්ත ලස්සන මේ පණිවිඩයක් අපිට මේ කියලා දුන්නා. ඇත්තට පණිවිඩයක් නෙමෙයි. තමා කරපු විදිය, තමා ජයගත්ත විදිය, තමාගේ ස්කිල් එක. ඉතින් මේ ඒකත් එක්ක ආපහු මම චුට්ටක් එන්නම් මේ දැන් වගේ මයින්ඩ්සෙට් එක මරු. right අර you do you කියන එකයි living in the moment ඒක මම හිතන්නේ අපි බොහොම බේසික් දේවල් හැබැයි මේ අපි කරන්නෙම නැති දෙයක්. ඒක ගොඩක් ලස්සනයි. ඉතින් මේ ඒකත් එක්කම මේ අර ස්කිල් ස්ටැකින් කියන එක දැන් අර ස්කිල්ස් ටික එකතු කර ගන්නවා අනාගතය ෆික්ස් කරලා නැහැ. අමෙන්නට් පොයින්ට් එක කියලා කරලා නැහැ. ඒ අනාගතය ෆික්ස් කරලා නැති වුණත් අචින්ත කොහොමද හිතාගන්නේ හරි මෙන්න මේ වගේ ස්කිල්ස් ටිකක් තමයි මම එකතු කරගන්න ඕනේ මම ජීවිතේ ඒ පාරේ යද්දි කියන දේ. කොහොමද ඒ ඩිසිෂන් එක අරගන්නේ? මේ වගේ ස්කිල්ස් තමයි මම ළඟා කරගන්න ඕනේ කියන දේ. ඒක ඇත්තරම ඒකත් තමන් මේ හැමදේම තමන් මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. එතකොට අර මං කිව්ව විදිහට මම කැමති පැත්ත මොනවද? එතකොට මං තෝරගන්න ඕන කෝසස් මොනවද? තමන් ඉදිරියට යන්න පාත් හදාගන්න මේ මොහොතේ අපි එකතු කරගන්න ඕනේ ක්වොලිෆිකේෂන් ටික තියෙන්නේ. ඒ ටික හොයාගන්න එක තමන් මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ. ඉතින් මං ගත්තොත් මේ කාලේ දැන් මේ ඉන්න ටිකේ මම මේ ෆ්‍රී ටයිම් එකේ ලැන්ග්වේජස් ස්ටඩීස් ටික කරගෙන යනවා. ඒ වගේ හැම එකකම ප්‍රොෆිෂන්සි ටෙස්ට් තියෙනවා. ඒවට ප්‍රැක්ටිස් වෙන ගමන් ඉන්නේ. එතකොට අර කියපු විදිහට කොරියන් ජැපනීස් ඒ ස්ටඩීස් ටික හැමම යනවා. ඒව කවදාවත් මම හිතන්නේ අපතේ යයි කියලා. මොකද මම කරන ඩිග්‍රිය වෙනස් වුණත් මම දැන් ඉස්සරහට ලැන්ග්වේජ් වල ඩිග්‍රියක්ම කරන්න හිතාගෙන ඉන්නේ. ඒත් මම කවදාවත් හිතන්නේ දැන් වෙන කෙනෙක් නම් මේ ඩිග්‍රිය දැන් මෙතන මම මේ ඩිග්‍රිය ෆික්ස් කරන් ඉන්නේ. එතකොට දැන් මෙච්චර කාලයකට ජැපනීස් කොරියන් ඉගෙන ගත්තා. ඒ දෙක ඕනේ නැහැ කියලා එතනින් නවත්තලා අර ඩිග්‍රියටමයි ෆෝකස් කරන්නේ. ඇත්තටම මගේ යාළුවෝත් ඉන්නවා එහෙම ගොඩක් ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ඒක එතනින් නවත්තලා ඉස්සරහට තියෙන එක ෆෝකස් කරා යනවා. ඇත්තටම එතකොට වැඩක් නැහැනේ. අපේ ක්වොලිෆිකේෂන් අපි හදා ගන්න ඕනේ. මම ලොකුවට තරයේ විශ්වාස කරන දෙයක් තමයි අර අපි දැන් මෙතෙක් කල් කරගෙන ආපු ක්වොලිෆිකේෂන් ඒවා ෂාප් කරගෙන යද්දී ඒවත් අනිවාර්යෙන් කොහෙදි හරි අපිට ඕන වෙන තැන් අනිවාර්යෙන් එනවා. මට ඒක මේ ජීවිත කාලයට ගොඩක් තැන්වලදී වෙලා තියෙනවා. මොකද මට ස්කෝලර්ෂිප් එකක් හම්බුණා කොරියා යන්න ඒ ලෙවල් වලදී. එතකොට ඒකෙදි මම ඇත්තටම හිතුවේ නෑ මම ඕ ලෙවල් වලට කරේ ජැපනීස් ඉඳා ඕ ලෙවල් වලට කොරියන් කරන්න අවස්ථාවක් තිබ්බේ නෑ. මම ඒ ලෙවල් කරන්න පටන් ගත්තට පස්සේ ඕ ලෙවල් මම කොරියන් ලිව්වා. ඒ හින්දා දැන් ඒවත් අවසානයේදී අපිට ස්කෝලර්ෂිප් කෝල් අවුට් කරලා තිබ්බා. ඒකේ පළවෙනි ක්‍රයිටීරියා එක තමයි බලපු ඕ ලෙවල් කොරියන් කරලා තියෙන්න ඕනේ. එතකොට මම තේරුණේ ඕ ලෙවල් කොරියන් ලියපු හින්දා. මම කවදාවත් හිතුවේ නෑ මේ ඕ ලෙවල් ලියලා මේ දෙයට ඕ ලෙවල් ලිව්වේ නෑ මං ගිහිල්ලා. එතකොට ප්‍රොෆෙෂනල් ටෙස්ට් ලිව්වා ටොපික් එක්සෑම් එක. ඒකත් බලලා තිබ්බා අර ස්කෝලර්ෂිප් එකට. එතකොට මම කවදාවත් ඒ ස්කෝලර්ෂිප් එක ගන්න ඕනි කියලා හිතාගෙන මේවා කරේ නෑ. ඒ වුණාට අන්තිමේටම අර ක්වොලිෆිකේෂන් බලපෑව ඒකට යන්න. ඒ විදිහට මම ගොඩක් දේවල් මට ඒ විදිහට වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා අර දැනට ඒ තියෙන ක්වොලිෆිකේෂන් ඉස්සරහට අනිවාර්යෙන් ඕන වෙනවා. ඒ හින්දා ඒ ක්වොලිෆිකේෂන් ටික හදා ගන්න ගමන් මම දැන් ඉන්නේ. ජර්මනුත් ස්ටඩී කරනවා. ඒකත් ඉස්සරහට ගොඩක් උදව්වක් වෙයි කියලා මං හිතනවා. ඉස්සරහට තියෙන ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් මේ දවස්වල සෝට් අවුට් කරගන්න ගනිමින් ඉන්නේ. ඇත්තටම එහෙම ෆික්ස් කරගෙන නැහැ මේ දවස්වල. රයිට්. එතකොට දැන් අනිවාර්යෙන් ස්කෝලර්ෂිප් එක බලාපොරොත්තු වෙන්නේ ඉන්නේ නේද? එතකොට දැන් අපි රටකට ගියාම අනිවාර්යෙන් අර ඉංග්‍රීසි කියන එකත් එනවනේ. එතකොට ඉංග්‍රීසි කියන එකත් වෙනම අචින්ත මහන්සි වුණාද නැත්නම් ඒක අවබෝධ කරගන්න මොකක්ද ඉංග්‍රීසි පුළුවන් කර ගැනීමේ ජර්නි එක? ඇත්තරම දැන් ලැන්ග්වේජස් ඔක්කොම එක ගෲප් එකට ඔය විදිහට වැටෙන්නේ. ඇත්තරම ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න නම් දැන් ඇත්තරම ඉංග්‍රීසි වගේ දෙයක් ලංකාවේ ඉගෙන ගන්න එක ජැපනීස් කොරියන් ඉගෙන ගන්නවට වඩා ගොඩක් ලේසි. මොකද ඉංග්‍රීසි කියන්නේ ඉන්ටර්නැෂනල් ලැන්ග්වේජ් එක. අපි ග්ලෝබල් ලැන්ග්වේජ් එක ග්ලෝබලි භාවිතා කරන්නේ. ඉතින් මේ ඒ වගේ දෙයක් ඇත්තරම ඉංග්‍රීසි වලට මම කවදාවත් එහෙම අර ලොකුවට ඔය කෝස් වලට ගිහිල්ලා එහෙම අර ජැපනීස් කොරියන් ඉගෙන ගන්නවා වගේ එහෙම ඉගෙනගෙන නැහැ. පොඩි කාලේ ඇත්තටම පොඩි කාලේ ක්ලාස් ගිහිල්ලා දෙනවා ගමේ ක්ලාස් වලට එහෙම ඒ ගුරුවරුන් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඒ අර කියලා දෙන දේ හොඳ රහගෙන වැඩිපුරම හෙල්ප් එකක් උනේ අපි දැන් එදිනදා ජීවිතේ ඉන්නේ නැද්දි වැඩිපුරම ඕන වෙන්නේ අපිට ඉංග්‍රීසිනේ. ෆෝන් එක ගත්තත් ඉංග්‍රීසි වලින් තියෙන්නේ. අපි ෆිල්ම් එකක් බැලුවත් ඉංග්‍රීසි. සෝං එකක් ඇහුවත් මං ඒ අර
ඒ ලැංග්වේජ් එක ඇත්තරම ජීවිතේට ළඟා කරගන්නවා. ඒ කියන්නේ මං සින්දු අහනවා, සිංහල සින්දුත් අහනවා, ඉංග්‍රීසි සින්දුත් අහනවා. ෆිල්ම් බලද්දී ගොඩක් ඉංග්‍රීසි ෆිල්ම් බලනවා. ඒ විදිහට බලලා මගේ ඇත්තරම ඉංග්‍රීසි අවුලක් නැහැ. ෆ්ලුවන්ට් ඒ තත්ත්වය තියෙනවා. වෙනම පාඩම් කිරුවේ නෑ මං ඉංග්‍රීසි වලට. අර ආසාවත් එක්ක තමයි ඉංග්‍රීසිුත් හැදුනේ මගේ. ඒ කියන්නේ භාවිතයත් එක්ක තමයි හැදුනේ. ඔව්. එතකොට සමහර වෙලාවට අපි ඉස්කෝල ළමයි කතා කරනවා. මගේ යාළුවෝ ගොඩක් අය ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් එකේ අය. එතකොට එයාලත් එක්කත් සමහර වෙලාවට භාවිතා කරනවා. එතකොට දැන් ගොඩක් ළමයි ඉංග්‍රීසි යූස් කරන්නේ අර වටපිටෙන් එයාලට එල්ල වෙයි කියලා අර බොරුවට පොෂන් හදනවා එහෙම කියලා හිතනවනේ. ඇත්තටම මේ එහෙම වටපිටාවෙන් එන ඒවා අපිට අදාළ නෑ. තමන් කරන්න ඕනේ තමන්ගේ ක්වොලිෆිකේෂන්ස් හදාගෙන යන එක. ඒ දෙයට මේ ඉංග්‍රීසි කතා කරන්න ඕන නම් අපි ඉංග්‍රීසි කතා කරන්න ඕනේ යාළුවොත් එක්ක. එතකොට ඒක අර වටපිටාවෙන් එල්ල වෙන දේවල් ගැන හිතන්නේ නැතුව ඒ පාත් එක අපි හදාගෙන යන්න ඕනේ. ඉතින් මම ඉංග්‍රීසි හදාගත්තේ එහෙම අර වැඩිය නිරායාසයකින් මේ ෆිල්ම්ස් බලලා ඒ වගේ යාළුවොත් එක්ක කතා කරලා ඒ හුරුවෙන් තමයි. රයිට්. ඒක ඔක්කොම අපි අර ඔක්කොම ටික සාරාංශ කරොත් ඕනම ලැන්ග්වේජ් එකක් පුහුණු වෙන්න තියෙන ප්‍රගුණ කරගන්න තියෙන හොඳම විදිය මොකක්ද කියලා කිව්වා. හොඳම විදිය තමයි ලැන්ග්වේජ් එකත් එක්ක ඉන්න එක. අපේ ලැන්ග්වේජ් ගුරුවරුත් කියන්නේ ඒක ඔයා කොයි විදිහට හිතාගත්තත් කමන්නේ ලැන්ග්වේජ් එකත් එක්ක ඉන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ තේරුම ඔයා එක්ක පොත් කියන්න ඕනේ ලැන්ග්වේජ් එකත් එක්ක තියෙන. එක්කෝ මම කරපු විශේෂ දේ තමයි ලැන්ග්වේජ් එකත් එක්ක තියෙන YouTube එක ඕන තරම් වීඩියෝ තියෙනවා, ෆිල්ම්ස් තියෙනවා, songs තියෙනවා. ඔයා කොරියන් එක ගන්නවා නම් K-pop හොඳම එකක්, K-dramas තියෙනවා. ඒතකොට ජැපනීස් එක ගන්නවා නම් anime තියෙනවා. මම මේ ඔක්කොම බලන කෙනෙක්. ඒතකොට මම අර ඇත්තටම කිව්වොත් මම පොතේම ඉන්න කෙනෙක් නෙමෙයි. පාඩම් කරා. ඔව් ඒක ඇත්ත. පාඩම් කරන්න ඕනේ ළමෙක්. එතකොට අර දේවල් ඒවත් සම්බරව තියෙන්න ඕනේ බැලන්ස් එක. ඉතින් ඒ දේවල් හින්දා තමයි මම ඇනිමේ බැලුවා. ඊට පස්සේ මම ඇත්තටම K-pop උත් අහනවා. දැන් ගොඩ අය දැන් අර K-pop කියන එක පිරිමි ළමයි අහන්නේ නැහැ නේ. K-pop අහනවා, ඉංග්‍රීසි songs අහනවා, ඉංග්‍රීසි ෆිල්ම්ස් බලනවා, සිංහල ෆිල්ම්ස් උත් බලනවා. හැමදේම කරපු හින්දා අර ඒවට ලොකු හෙල්ප් එකක් වුණා කියලා මං හිතන්නේ. ලැන්ග්වේජ් එකක් හින්දා අර ලැන්ග්වේජ් එකත් එක්කම ඉන්න ඕනේ. පාඩම් කරලා කවදාවත් ලැන්ග්වේජ් එකක් එහෙම කොට දාගන්න බෑ. අමාරුයි. රයිට් රයිට්. අචින්තගේ මං ආපහු එන්න කැමති අර මේ living in the moment කියන mindset එකට. කොහොමද ඕක චූටි කාලේ ඉඳන් හැදුනේ? කොයි වගේ කොහොමද ඕක ඇත්තටම හැදුනේ කියන එක දැන් අපි හැමෝටම මේ හරි අමාරු වෙන එකේ ඉන්න දැන් අපිට හිතෙනවා ඉස්සර අයියෝ මං ඊයේ අර වැඩේ කරා නම් හොඳයි නැත්නම් ඉස්සරහට අරක වෙයි මේක වෙයි දැන් ඒයි මගේ ජොබ් එක ගහලා යයි ඔය වගේ ප්‍රශ්න විවිධාකාර වූ දේවල් හිතෙනවනේ නිරායාසයෙන්. ඔය හිතන එක වළක්වා ගනිමින් කොහොමද living in the moment කියන එක හොඳට පැලපැදියම් කරගත්තේ තමාගේ ඇතුලේ? ඒක ඇත්තරම චූටි කාලේ ඉඳලා තිබ්බ දෙයක් නෙවෙයි. ඒක මම ඒක ඇත්තරම මේ පුරුදු වුණේ ඒ ලෙවල් වලට ආවට පස්සේ. ඒ ලෙවල් වලදී මට කලින් ජැපනිස් ක්ලාස් එකේදී අක්ක කෙනෙක් හම්බුණා. එයා මැනිෆෙස්ට් කරන කෙනෙක්. එයා මැනිෆෙස්ටිං ගැන ගොඩක් දේවල් අපිට කියලා දුන්නා. ඒ කියන්නේ එයා කලින් රිසල්ට් හොඳට ගත්ත අක්ක කෙනෙක්. ඔය එන්නේ රිසල්ට් ආවට පස්සේ මේ අපේ ගුරුවරු හම්බෙන්නේ. එතකොට අපි කතා කරලා එයාලගෙන් දේවල් අහද්දි එයාගේ මයින්ඩ්සෙට් එක මට ඇල්ලුවා. ඒ කියන්නේ එයාගේ අපි කෙනෙක්ගෙන් ගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් ඒ දේ ලැජ්ජ වෙන්නේ නැතුව අහලා ඉගෙනගෙන ඒ දේ ගන්න ඕනේ. ඒක මගේ පොඩි කාලේ ඉඳලා තිබ්බ දෙයක්. හැබැයි ඒක මට දෙයක් දැනගන්න ඕන නම් මං ගුරුවරුන්ගෙන් උනත් පාඩමක් ඉගෙන ගද්දි මට දෙයක් තේරෙන්නේ නැත්නම් මං ඒ වෙලේ මතුස්සලා ඒක අහනවා. කෙනෙක්ගෙන් දෙයක් දැනගන්න ඕන නම් මං කවදාවත් ලැජ්ජ වෙන්නේ නැහැ ඒකට. මං දන්නවා කියන මතේ ගොඩ අය හිතන්නේ අර ගොඩ අය try කරන්නේ මං දන්නවා කියලා ඒක පෙන්නන්න අර දන්නේ නැති දේ ඉගෙන ගන්න පෙළඹෙන්නේ නැහැ. මං කවදාවත් එහෙම නැහැ. අර දන්නේ නැති දේ ඉගෙන ගන්න තමයි ආස. ඉතින් මං ඒ අක්කෙන් අහලා ඒ මැනිෆෙස්ටිං ගැන ගොඩ දේවල් ඉගෙන ගත්තා. ඉතින් මම එතකොට පොසිටිව් මයින්ඩ්සෙට් එකට එන්න බැලුවා ගොඩක්. ඊට කලින් මං ගොඩක් හිටියේ ස්ට්‍රෙස් එකේ. මොකද මට IT මුල් කාලේ අමාරු වෙලා තිබ්බේ. ඇත්තටම මේ එහෙම අමාරු වෙන්න එපා. අපි දේවල් A level නේ ඇඩ්වාන්ස් level නේ. එතකොට මම මේ මයින්ඩ්සෙට් එක හදාගත්තා. ඊට පස්සේ අපේ IT උගන්වපු ගුරුවරයාමයි මට කිව්වේ අර live in the moment කියන ඒ කෝට් එක. එදායින් පස්සේ මම ඒක මට හිතට වැදුනා. ඒක මම හිතන්න ගත්තා ඇත්ත තමා මේ පරණ දේවල් හිතුවොත් ඒක වැඩක් වෙන්නේ නැහැ කිසිම. ඉස්සරහට වෙන්න දේවල් හිතුවොත් ඒකිනුත් වැඩක් නැහැ. මේ මොහොතේ මේ දේ කරා නම් හරි කියලා මං හිතාගත්තා. එතකොට ඒක හැමතැනටම මං ඇප්ලයි කරන්න බැලුවා. එතකොට දැන් ඉස්සර මට ඒලව කරන කාලේ ඉස්කෝලේ ඉන්න ගුරුවරු ප්‍රින්සිපල් එහෙම හැමතිස්සෙම කියනවා මේ සැරේ ඇත්තටම එයාලා කිව්වා මට එක වෙන්න පුළුවන් නේද? එයාලා හැබැයි කිව්වේ දිස්ත්‍රික් ෆස්ට් දාන්න ඕනේ මේ සැරේ. එහෙම කියලා
මේ ෂෝඩ් එකට ටැප් කරලා එහෙම යනවා. ඊට පස්සේ ගෙදර අයත් නිතරම කියනවා හොඳට පාඩම් කරන්න. ඒක වෙන්න පුළුවන් ඒක වෙන්න පුළුවන් ඔයාලට පුළුවන් කියලා. ඒක ඇත්තටම ඒ දවස්වල මට ස්ට්‍රෙස් එකක්. මොකද මේ හැමෝම බලාපොරොත්තු තියන් ඉන්නවා. ඒ එක්ස්පෙක්ටේෂන්ස් මම බින්දුවොත් ඒක හරි නෑ. ඒක මට ස්ට්‍රෙස් එකක් තිබ්බා පොඩි කාලේ. ඒතකොට ඒ කියන්නේ ඒ ලෙවල් කරන මුල් කාලේ. එතකොට මම අර කොටේෂන් එක ඇහුව ගමන් මට හිතුණා දැන් ඒවන් අහලා වැඩක් නැහැ. ඒවත් ඉති දේවල් ඒ යාලා මොන එක්ස්පෙක්ටේෂන්ස් තියාගෙන හිටියත් කමන්නේ නැහැ. මම මේ මොහොතේ මේ වැඩේ කරා නම් එක්ස්පෙක්ටේෂන්ස් සමහර මේ කාලෙක ඉටු කරන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන මේ මොහොතේ වැඩ කරා. ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන හිතුවෙත් නැහැ. මට මේක කරන්න බැරි වෙයිද දැන් මේ පාඩම කව කරගන්න පුළුවන් වෙයිද බැරි වෙයිද ඒ ලෙවල් වලට මොනවා වෙයිද කියලා ඒව ගැන හිතුවෙත් නැහැ. මේ මොහොතේ අර පාඩම් ටික දැන් ගුරුවරයා පාඩමක් කියලා දෙනවනම් ඒකට ෆුල් අවධානය දීගෙන ප්‍රශ්න තියෙනම් අහලා ඒ වෙලෙම අහලා ඒ වෙලෙම පාඩම් කරලා ඒ වෙලාවේ ඔළුවට දාගෙන ගියා. ඒක තමයි ගොඩක්ම හෙල්ප්ෆුල්. ලස්සනයි ඒක. ඉතින් මේ දැන් පළවෙනි වුණානේ. ඔව්. ලංකාවෙම පළවෙනි වුණා. රයිට් දිස්ත්‍රික් විතර නෙවෙයි ලංකාවේ පළවෙනි වුණා. එතනින් එහාට දැන් අර ඒ කන්ද නැගලානේ ඉන්නේ. ඒ කන්දේ උඩම රැඳිලා ඉන්න මොකක්ද තියෙන ප්ලෑන් එක? ඒ කියන්නේ ෆියුචර් ප්ලෑන් එක. නෑ ෆියුචර් ප්ලෑන් එක කියන්නේ දැන් ඒ අපි ඔළුවෙන් අරගෙන තියෙන්නේ දැන් ඔයා තැනට ගිහිල්ලා ඉන්නේ එතනට පළවෙනියා වෙලා තියෙන්නේ. දැන් කොහොමද ඒකෙන් අර තමාව ඒ පළවෙනියා වීමෙන් තමාව වහගෙන තමාගේ අනාගත දක්ෂතාවයේ සමහරලාට වැටෙන්න පුළුවන්. අපි දැකලා තියෙන අතීතයේ ගත්තොත් ඉතිහාසය ගත්තොත් ගොඩක් දේවල් තියෙනවා টොප් වෙනවා. හැබැයි එතනින් එහාට නෑ මොකොත් අන්තිමට. උනා විතරයි දන්නේ නැහැ ඊට පස්සේ මොකද උනේ කියලා. එහෙම නොවෙන්න මම හිතන්නේ දැන් ඉන්න වාගේ මයින්ඩ්සෙට් එකත් එක්ක අපි කතා කරද්දී හොඳ මයින්ඩ්සෙට් එකක ඉන්නේ. ඒ මයින්ඩ්සෙට් එකත් එක්ක අචින්ත කොහොමද නිකන් තමාව ඔරියන්ට් කරගත්තේ? හරි මම පළවෙනියා වුණා. දැන් ඒක ඕනවට වඩා මම ගන්න නෑ ඇඟට. එහෙමද නැත්නම් ඇත්තටම ඇඟට අරගත්තද? මොකක්ද ප්‍රොසෙස් එක? නෑ ඇඟට ගන්න නෑ ඇත්තටම. මොකද ඒක හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. මම ඇත්තටම ඕල් වලට ගත්තත් මට ඒ 9ක් තියෙනවා. දැන් ගොඩ අය ඕල් වලට ඒ 9 ගත්ත අය සමහර ළමයි ඉන්නවා ඒ ලෙවල් ෆේල් වෙන අවස්ථාත්. ඒ කියන්නේ ඒ ලෙවල් වලට ලොකු ලකුණු ගන්න නැති අවස්ථාත්. මම පොඩි කාලේ ඉඳලා ශිෂ්‍යත්වෙත් පාස් වුණා. ඒක වැඩි ඇඟට ගත්තේ නෑ. එතනින් පස්සේ මම දන්නවා කොහොමත් ශිෂ්‍යත්වය කියන්නේ හැටි දෙයක් නෙමෙයි. මෙතනින් එහාට තමයි ලොකු පාත් එක තියෙන්නේ කියලා අරකෙන්කට ගන්න නැතුව හදාගෙන ගියා. ඊට පස්සේ ඕල් ලෙවල් ආවා. ඕල් ලෙවල්ලත් ඒ 9 ගත්තා. ඊට පස්සේ ඒක ඇඟට ගත්තා නම් අනිවාර්යෙන් මම ඒ ලෙවල් කරන්නේ නැහැ. මං නිතරම හිතුවේ මේක පාස් වෙනවා නම් මෙතනින් පස්සේ ඊට වැඩි අමාරු දෙයක්. මේක හොඳට පාස් වුණා කියලා ඒ දේ කරගන්න පුළුවන් වෙන එහෙම එකක් නැහැ. මෙතනින් පාස් මම හොඳට පාස් වුණා නම් ඉතින් ඊට පස්සේ එන්නේ අනිවාර්යෙන් ඊට වැඩි අමාරු දෙයක්. ඒ විදිහට මයින්ඩ්සෙට් එක හදාගෙන ඒ ලෙවලුත් පාස් වුණා. දැන් එක වුණා කියලා මම ලොකු තැනකට එහෙම හිතාගෙන නැහැ ඇත්තටම. මම එක වුණා කියලා මම එක වුණත් එක වුණ නැති යාළුවොත් ඒ ලෙවල් පාස් වෙන හැමෝටමත් තියෙන එකම හිල් එකක් නගින් තියෙන්නේ. ඒ පාත් එක අමාරුයි කියලා මම දන්නවා. මම එක වුණාට අරයලා එක නොවුණාට අපි හැමෝටම අමාරු පාත් එකක් ඉස්සරහට තියෙන්නේ කියලා මම දන්නවා. ඉතින් ඒ විදිහට අර එක වුණා කියලා හිතාගෙන මම අමුතු ගැම්මකින් නැහැ. ඒ හින්දා අර කට්ටියක් මහන්සි වෙනවා නම් ඒ අය මහන්සි වෙන තරමටම මාත් මහන්සි වෙනවා. මගේ උපරිමයේ කරන්න මම බලාපොරොත්තු වෙනවා. කියන්නේ අමාරුවෙන් කොහමරි කන්ද නැගගත්තා. ඒ කන්ද නැග්ගහම ඔයාට පේන්නේ මම උඩ ඉන්නේ දැන් අනිත් ඔක්කොම පහළ කියන එක නෙමෙයි. තව ඊට වඩා ලොකු කන්දක් දැන් ඊළඟට මට නගින්න තියෙන කියන එක. ගොඩක් ෂොක්. ඒකත් එක්ක මම පුංචි මෙහෙම දෙයක් අහන්න. AI පාවිච්චි කරාද? AI tools මොන හරි පාවිච්චි කරාද ස්ටඩීස් කරගන්න? ඔව් ඇත්තටම AI tools ඒ කියන්නේ පාවිච්චි කරා හෝම්වර්ක් කරන්න නෙමෙයි. ඒ කියන්නේ මම කරේ දැන් ලැංග්වේජස් වල නම් ගොඩ ග්‍රැමර් පොයින්ට් අපිට ඉගෙන ගන්න අපේ ග්‍රැමර් පොයින්ට්ස් ගොඩක් තියෙනවා. එතකොට සමහර ට්‍රාන්ස්ලේෂන්ස් වලදී හැම මම උපරිම try කරනවා ඒක තනියම කරන්න. සමහර ට්‍රාන්ස්ලේෂන්ස් වලදී අපිට හම්බෙලා නැති ග්‍රැමර් පොයින්ට්ස් එහෙම තියෙනවා. ඒ වගේ ඒවා මම ඇත්තටම AI ගෙන් දාලා AI අර කන්වර්සේෂන් එකක් AI එක්ක යනවා. කොහොමද මේක මේ තැනට වැඩ කරොත් මේ එක්සැම්පල් එකට වැඩ කරොත් මොකද හැමතිස්සෙම AI විශ්වාස කරන්නත් බෑනේ. AI can make mistake කියලා AI වල ගහලා තියෙනවා. ඒ හින්දා හැමතිස්සෙම අහනවා මේක මෙහෙමනම් මේ විදිහට කොහොමද මේක ෂුවර්ද කියලා අහගෙන ග්‍රැමර් පොයින්ට් එක හදාගන්න මම ගොඩක් AI භාවිතා කරා. ඊට පස්සේ IT වල එහෙමත් ගොඩක් තියරිස් එහෙම AI වලින් මම බලලා තියෙනවා. ඇත්තටම AI use කරා. AI use කරේ ඇත්තටම අර මගේ වැඩ AI ට කියලා කරව ගන්න නෙමෙයි. AI ගෙනුත් දෙයක් ඉගෙන ගන්න තමයි AI මම use කරේ. ඒ කියන්නේ ඔයාට තේරෙන්නේ නැති අවබෝධ වෙන්නේ නැති පාර්ට් එක තව සරල කරලා අහගන්න වගේ අන්න ඒ වගේ සිටුේෂන්. මොකක් කියන්නේ භාවිතා කරපු මේ ස්පෙસિෆික් ටූල් එකක් තියෙනවද මොකද්ද? කියන්නේ Gemini නැද ChatGPT මොකක් කරේ වගේ? මම ගොඩක් වෙලාවට ChatGPT තමයි use කරේ. රයිට් ඕකේ. ඉතින් මේ අපි දැන් අවසාන වශයෙන් ගත්තොත් දැන් අර මං කලින් කිව්වා වගේ ගොඩක් ළමයි අර උසස් පෙළ කියන ඒ වංක ගිරිය ඇතුලේ සෑහෙන අතරමං වෙලා ඉන්නවා.
ඇතන වංකගිරියක් නෙමෙයි බොහොම යන ලස්සනට යන්න තියෙන සරල රේඛීය පාරක් අපි ඒක වංකගිරියක් බවට පත් කරගෙන බාහිර සාධක තියෙන්න පුළුවන්. දැන් 2026 උසස් පෙළ විභාගයට ලෑස්ති වෙන ළමයෙක් ඉන්නවා. එයා ගොඩක් මේ වෙලාවේ කන්ෆියුස් වෙලා ඉන්නේ. මට දැන් අච්චර වැඩ කරන්නත් තියෙනවා, මෙච්චර දේවල් කරන්න තියෙනවා. මට ගෙදරින් බලාපොරොත්තු තියෙනවා, මගේ බලාපොරොත්තු තියෙනවා. මේ ඔක්කොම මැද්දේ තමාව කලෙක්ට් කරගෙන, තමාව එක තැනකට අරගෙන මේ උසස් පෙළ විභාගයට හොඳ සැහැල්ලු නිදහස් මනසකින් මුහුණ දෙන්න ඒ ළමයා මොනවද කරන්න ඕනේ කියලා ඒ බලන් ඉන්න වාගේ නංගියෙක් මල්ලියට දෙන්න තියෙන උපදෙස් මොකක්ද? ඇත්තරම කියන්න දෙන්නේ අර මං කලින් කියපු ටිකම තමයි ඒකේ සාරාංශය. ඒ කියන්නේ ඔයා දෙයක් කරනවා නම් ඒ දේ ඒ වෙලාවට හරියට කරන්න. ඒ කියන්නේ දැන් hina වෙන විහිළුවක් කරන වෙලාවට අපි වෙන දෙයක් ගැන හිත හිටියොත් ඒක හරියන්නේ නැහැ නේ. යාළුවෝ සෙට් එකත් එක්ක ඉන්නේ නැද්දි ඒ වෙලාවේ යාළුවෝ සෙට් එකත් එක්ක hina වෙන දෙයක් කිව්වොත් ඒකට hina වෙලා ඉන්න ඕනේ. ඊට පස්සේ අපිට හිතන්න මොහොතවල් එනවා. ඒ වෙලාවේ අපි හිතලා තීරණ ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට වෙලාවක් දාගන්න ඕනේ මේ ෂෙඩියුල් එක හදාගන්න තමන්ගේ ෂෙඩියුල් එක අද දවසේ මොනවද කරන්නේ ඒ වෙලාවේ ඔයාලට තියෙන ප්‍රශ්න ඔක්කොම හිතන්න මේක කරගන්න පුළුවන් වේද ඊට පස්සේ වැඩ කරන්න ගත්තට පස්සේ අර ප්‍රශ්න හිතන එකෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ වැඩ කරන්න ගත්තට පස්සේ ඔයා මයින්ඩ් සෙට් එක හදාගන්න ඕනේ හරි මම දැන් ඉඳගන්නේ පාඩම් කරන්න ඉඳගත්තා නම් පාඩම් කරලා තමයි නැගිටින්නේ පාඩම් කරන එකයි කරන්න ඕනේ ඒ ඉඳගත්තට පස්සේ මං කියන්නේ ඇක්ටිවිටි එකක් කරන්න ගන්නවා නම් ඒ කරන වෙලාවේ ඒ මයින්ඩ් සෙට් එක ඒ ඇක්ටිවිටි එකටම හදාගන්න ඕනේ අපි මයින්ඩ් සෙට් එක ප්‍රගුණ කරන එක තමයි කරගන්න ඕනේ ෂෙඩියුල් එක හදාගන්නවා ඒ හදන වෙලාවේ ඔක්කොම ප්‍රශ්න ගැන හිතනවා ඊට පස්සේ ෂෙඩියුල් එක එක්සිකියුට් කරද්දී අදාළ නැහැ ඒ වැඩේ එක්සිකියුට් කරනවා ගොඩක් ලස්සනයි ඉතින් බොහොම ස්තුතියි ගොඩක් දුර බැහැර ඉඳලා ටයිම් එක වෙන් කරගෙන ස්කිල් අප් ඇකඩමි එකට ආපු එකට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මම හිතන්නේ අචින්තගේ ඒ තියෙන අදහස් ඒ තියෙන දැක්මවල් අපේ තරුණ පරම්පරාවට නිතරම වගේ ඇහෙන්න දැනෙන්න තියෙන අවශ්‍ය දේවල්. ඒ දේවල් හරහා ගොඩක් දෙනෙක්ගේ අර තමාගේ අර හීන වෙන්න පුළුවන් බලාපොරොත්තු වෙන්න පුළුවන් සරලවම නැත්තම් අර බොහොම නිදහස් එන්ජොයි කරන දවසක් ගත කරන්න. ඒ දේවල් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් බොහොම ස්තුතියි අද ස්කිල් අප් ඇකඩමි පොඩ්කාස්ට් එකත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් අනාගතයේදීත් අපි ප්‍රාර්ථනා කරනවා සියලුම දේවල් ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා. ඉතින් අනාගතයේ දවසකත් ආයේ මුණ ගැහෙන බලාපොරොත්තු වෙන අතර නවතිනවා. බොහොම ස්තුතියි. Thank you.